මොකද ගෑණියේ කරන්නේ? මේ බෝතලේ ගහලා තියෙන්නේ භාවිතයට පෙර හොඳින් සොලවන්න කියලා. මෙච්චර අනතුරුදායක තැනක කවද ලංවීම කියලා බෝඩ් එකක් ගහපු මෝඩයා. මෝඩයක් එන ගත්තොත් තමයි දවසක උඹට කියලා දෙයක් තියෙන්නේ. ඇයි ඉඩම දෙන්නේ නැද්ද මට? ගෙඩියක් ගන්න කඩේට ගියා බං. අක්කේ ගෙඩිය මනින්නද කියලා විතරයි ඇහුවේ. මට මතකයි ඔබ කාලයක් සිංහල ටීචර්ට ආදරය කරා. මම යාට ලියුමක් යවුවම ඒකේ හරි වැරදි රතු පෑනින් ලකුණු කරලා අය එවනවා බං. රන්කොන් කොඩිතුවක් වගේ නංගි. හරිද? අපිට කොකද මැරුණු මිනිහාගේ මරණ පරීක්ෂණයට මං ආවේ. කෝ බොඩිය? දැනුයි නැගිට්ටේ. ඇඳ ගන්න බැරි වුණා සර්. පිස්සුත්. ඔක දිහා කොච්චර බැලුවත් කිරියෙන්නේ නැහැ. තැම්බිලි වලින් කිරියනවා බලන්න මෙහෙට එන්න. කොහෙද මිනිස්සුયો පරේ බුදියන් ඉන්නේ මැරෙන්නද කියලා? මේකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් තියෙනවද? මොනවද දුවේ ඕන? මුදලාලි මේකට එකක් තියෙනවද? මොනවද දුවේ ඕන? What? දුවේ ඕන. දැල්ලා සුද්ධි අක්ක කෙනෙක් ඇවිල්ලා මට මේ ටොපි බෑග් එක දීලා ගියා බලපල්ලකෝ කිසිම ලොව්කමක් නැති මිනිස්සු එකක් මං කෑවා හැබැයි මාර තිත්තයි බං. මනින් වරෙන් කොමිනිහෝ තෝකේ දැන් පැය කීයක් තිස්සද බානවද? උන්ටපන් ගෑණි. තෝගේ ඒ කොත්තුවේ අනිසි ප්‍රතිඵල තමයි මම මේ අත්විඳින්නේ. අනේ ડોක්ටර් මගේ මහත්තයා හැමදාම හීනෙන් කියවනවා මේක මහ වදයක්. මේකට බෙහෙතක් කියන්න. හරිම සුළු දෙයක් මහත්මිය. එයා ඇහැරලා ඉන්න වෙලාවට එයාට කතා කරන්න අවස්ථාවක් දෙන්න. උඹලා දන්නවද? බිරිඳ කියන වචනේ සාකුරෙන් කියවෙන්නේ සාමකාමී බවෙලු. පුරාණ පඬිවරයෙක් කියලා තියෙන්නේ. ඒ බං සුරංග උඹට ගෑනු නාන දිහ බලන් ඉඳලා ඒ පාවෙන්නේ නැද්ද? නෑ මමේ. මාමත් දෙනවද බලන්න. ඇයි ඔහෙ හඬන්නේ? මම පස්සේ තුබ්බු විසර ගෙඩියක් කැඩුවා. හැමදාම කියන කතාවනේ කොල්ලනේ. මේ ජොබ් එකේ වැටුපට වඩා වටින්නේ මේකෙන් ඔයාලට ලැබෙන පින. ඒ පින තමයි ඔයාලව දියුණු කරන්නේ. ඔහෙමයි සර්. කසාද බැදලාද? ඇයි ඔයා මාව කසාද බදින්නද? නෑනි යනවා පුතා යන්න. කාගෙන් අහලාද පක්කෝ මගේ දුව එක්ක යාළු වෙන්න කිව්වේ? ඔයාගේ මහා ලොකු දුවගෙන් අහලා තමයි මං යාළුනේ. ඇයි කොල්ලෝ උඹට මාව හොඳ නැද්ද? දුවට වඩා නම් ඇන්ටි මරු. ඒත් වයස තමයි කේස් එක. තාත්තේ මම NASA එකට සෙලෙක්ට් වුණා. වැඩක් තියනවද යකෝ? කෙලින් ටෝච් එකවත් අල්ලගන්න බැරි මීහරකෙක් උඹ. පුතේ කොඹේ යාළුවෝ අතේ සල්ලි ඉවරයි තාත්තේ. මේ හාල් කුඩු ඔක්කොම කිකිලියන්ට දාන්නද? අපෝ නෑ දරුවෝ. මම දවල්ට කට්ටියට සල්ලි දෙනවා ගමේ කඩෙන් කාලා ඉන්න කියලා. අමරයියේ මට අදරය කන්න පොල් ගෙඩියක් කඩලා දෙන්න. මට ගස් නගින්න බෑ. මම ගස් නගින්න හරි දක්ෂයි. ඔයාලත් මම පොල් කඩන්න පුළුවන් දෝනි කෙනෙක් හොයාගන්න. පොල් අහුලන කෙල්ල 1000ක් අතරේ පොල් ගස් නගින කෙල්ල තමයි සුපිරිම. මේ නිමෙස් කොළුවත් එක්ක කිසි වැඩක් කරගන්න නෑ. කොයි වෙලේත් මගේ පුකට ගහලා දුවනවා. අයිස් මම ගොපළු යකාගෙන් රංකෙවිට ගත්ත. දැන් මේ ඌ යනකන් ඉන්නේ ඒකොටට යන්න. Dad, I failed. Hey champ, it's okay. Marks aren't everything. You tried your best, right? තාත්තේ මේ රිපෝට්
එක. ලකුණු බින්දුවයි නේද? අව ඔබපන් ඔය ෆෝන් එක. අද අපි චැලෙන්ජ් එකක් කරමුද? ඔයාලා අහන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරි වුණොත් මම 1000ක් දෙනවා. nice. මම අහන ප්‍රශ්නයකට ඔයාලට උත්තර දෙන්න බැරි වුණොත් මට 500ක් දෙන්න ඕනේ. ඕකේ. ටීචර් මට ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. අහන්න මලිෂා. ටීචර් මොන සතාටද බඩවල් 100ක් තියෙන්නේ? කනම් අමාරු ප්‍රශ්නයක්. මෙන්න වාගේ රුපියල් 1000ක්. මොකක්ද ආන්සර් එක? මොකද්ද ප්‍රශ්නේ? මොන සතාටද බඩවල් 100ක් තියෙන්නේ? මම ඒක දන්නේ නැහැ. මෙන්න ටීචර්ගේ රුපියල් 500. කනවා කැවුච්ච මුංගේ මමන. පාන් කන්න මොනවද තියෙන්නේ? පාන් කන්න බනිස් තියෙනවා මහත්තයා. ඔබට කිව්වනේ හොරපොල් කඩන්න එපා කියලා. කවුද බල්ල හොරපොල් කැඩුවේ? ෆෝන් එකේ සිග්නල් නැති හින්දා ගහට නැග්ගේ. දුවපිය යන්න. ඔහොම කලබල නැතුව ඉන්නේ කොහොමද? මෝඩ මිනිස්සු එක තර්ක කරන්නේ නැහැ. එයා හරි කියලා කියනවා. එහෙම වෙන්නේ කොරමද? ඔයා හරි. අම්මේ බීඩි ගද කසුන්. ඔබ ලැට් එක ඇතුළට වෙලා බීඩි ගහන්නේ නැතුව එළියට වරමට මෙතන රෙවෙන්න යන්නේ. ලොකු බලාපොරොත්තු නම් නැහැ බං. හැමදාම වයිෆ්ලා මේ වාගේ සමගියෙන් ඉන්නවා නම් හොඳටම තිබන්. නෑ විජයෝ. ඔර කිරි මහත්තයාගේ ලොකු කොල්ල නිමෙසයා මගේ ඒටට ගහලා ගියා. ඔකව අහු වුණොත් මං කලිසම ගලවන්න. ඔකගේ හැටි ඔහම තමයි. මේ මගේ අතබල්ලා කියනවාද මං කවද්ද බඳින්නේ කියලා. උඹට පුතේ සදාකල් අතේ පිහිට වගේ පෙන්නේ. අන්න මට බොස් කෙනෙක් නෑ. මම කාගේවත් කියන දෙයක් අහන්න ඕනේ නෑ. කටවහම් මිනිහෝ. ඔක එලවන්න මට පරක්කු වෙනවා ඉස්සරහින් වමට හරවන්න. අයියෝ. සාරිය හදාගන්නකම් පොඩ්ඩක් ළමයව ගන්න පුළුවන්ද? මාව මතකද? මං ඔයාගේ පන්තියේ හිටියේ. මට නම් මතක නෑ. මම තමයි ඔයාට ගණන් කියලා දුන්නේ. ඒක තමයි මට ගණන් බැරි වුණේ. අයියෝ අංකල් දවසම ඉවරයි. මාමා අද ගොඩක් වාසනාවන්තයි. මොන වාසනාවක්ද යකෝ? හප්පලා ඉවර වෙලා. දොස්තර ගෙදර ඉස්සරහමනේ හැප්පුණේ. ඒ ගෙදර දොස්තර මම යකෝ. एक्स्ट्रा स्पाइसी माय फ्रेंड। थैंक यू भाई एक प्लेट दे दो, जल्दी है मुझे। जी भाई ले लो, गरम गरम है। ठीक है, शुक्रिया। खैर हो आगे बातों। මේ කුකුලා මස් වෙනුවට වේලපු ගොම සෝස් ගෙනාපු එක. අනේ දෙවියනේ. කාටවත් මේක අමාරු වෙලාවක් නෙවෙයි. හේ වේට බලන්න. මගේ කෑම එකේ මැස්සෙක් ඉන්නවා. ඉතින් මිස් ඔයා කියන්නේ මේ 50 කෑම එකට කුකුලෙක් දාලා 50ට දෙන්න කියලාද? මාලි අනිත්‍ය දුක්ඛ අනාත්ම. මාලි ආත්ම. නව තමා හැම මහත්ම. අලුයි මගේ මුළු ජීවිතේ බඩු පොඩ්ඩක් නෑ හතරමයි මේ ඉවසන්න බෑ තවත්